තියත් පටන් ගමු. රෙකෝඩින් එකත් එක්ක අපි ඊයේ වෙනකොට අවසන් කරා අකුරක් ලියන්නේ කොහොමද? ඒ කියන්නේ මූලික කොරියානු භාෂාව හැදුණු විදිහ සහ අකුරක තියෙන සංකේත ටික අපි කතා කරා. සංකේත තුනකින් හැදිලා තියෙන්නේ පසින්දු දිනු මොනවද සංකේත තුන? මතකද පැතුම්? හ්ම්? සසංක පළවෙනි සංකේතය තමයි තිරස් තිරස් ඉර තිරස් ඉරක් ලියනකොට අපි ලියන්නේ පැතුම් සසංක කොහොමද පසින්දු වමේ සිට ඕ දකුණට සිරස් සිරක් ලියනකොට පසින්දු දිනු පැතුම් කොහොමද ඉහළ ඉහළ සිට සිට පහළට. ඉහළ සිට පහළට ඒ වගේම සසංක තව අපිට තිබුණ තව සංකේතයක් වන රවුම තිබුණ හරි ඒත් එක්කම් පුතා අපි හෝඩිය ගැන කතා කරා හෝඩිය අකුරු කීයක් තියෙනවද ඔක්කොම පුතා හෝඩිය අකුරු ඔක්කොම 40ක් තියෙනවා ඒ යටතේ ස්වර සහ ව්‍යංජන කියලා කොටස් දෙකකට බෙදුනා එතකොට ස්වර පැත්තත් ආය කොටස් දිනු දෙකකට බෙදුනා පැතුම් ව්‍යංජන පැත්තත් කොටස් කීයකටද දෙකකට බෙදුනා ස්වර පැත්තත් කොටස් දෙකකට බෙදුනා ව්‍යංජන පැත්තත් කොටස් දෙකකට බෙදුනා හරි එහෙනම් ඔන්න ඔය විදිහට අපි කතා කරාම පළවෙනි මාතෘකාව ලියා ගන්න මූලික ස්වර ලියා ගන්න පළවෙනි උපමාතෘකාව මූලික ස්වර පුතා මූලික ස්වර කියලා ලියලා 10ක් කියලා ලියා ගන්න මූලික ස්වර 10 අද අපි ඉගෙන ගන්න යනවා මූලික ස්වර 10 මූලික ස්වර කියලා ලියලා 10ක් කියලා ලියන්න මූලික ස්වර තියෙනවා 10ක් මූලික ස්වර 10ක් තියෙනවා මූලික ස්වර කියලා ලියන්න 10ක් කියලා ඒකේ පළවෙනි තරුව දාලා ලියන්න මෙම අකුරු මෙම අකුරු මෙම අකුරු දැන් අපි මේ ලියන මූලික ස්වර 10 තනිවම තනිවම වචනවල 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 ලිවිය නොහැක ලිවිය නොහැක ලිවිය නොහැක ලිවිය නොහැක ලිවිය නොහැක ලිවිය නොහැක නමුත් 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 තනිව උච්චාරණය කළ හැක නමුත් තනිව උච්චාරණය කළ හැක තනිව උච්චාරණය කළ හැක ඔව් එතකොට පැතුම් දිල්ෂා අපි අද පටන් ගත්තා මූලික ස්වර ඉගෙන ගන්න මාතෘකාව ලියාගමු පැතුම් මූලික ස්වර කියලා මූලික ස්වර කීයක් තියෙනවද පසින්දු 10ක් තියෙනවා පළවෙනි තරුව දාලා අපි ලිව්වා දිනු මූලික ස්වර 10 මොනවද මේවා තනියම ලියන්න බෑ නමුත් වචනවල තනියම ලියන්න බෑ තනියම උච්චාරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා අපි මොකද උනේ කියලා බලමු ඉස්සරහට එහෙනම් මූලික ස්වර 10ක් තියෙනවා දිනු පළවෙනි මූලික ස්වරය තමයි පුතා මොකක්ද මෙන්න මේ ආයන්න මේක ලියන්නේ පුතා පියවර දෙකයි ඉහළ සිට පහළට එනවා මොන ඉරත් කෙලින් ඉරක් මැදින් පටන්ගෙන වමේ සිට දකුණට යනවා මොන ඉරත් පුතා තිරස් ඉරක් ආයෙත් මං කියන්නම් ඉහළ සිට පහළට කෙලින් ඉරක් එනවා වමේ සිට දකුණට තිරස් ඉරක් යනවා ආයෙත් මං කියන්නම් ඉහළ සිට පහළට වමේ සිට දකුණට පියවර දෙකයි මේක අපි හඳුන්වනවා ආ කියලා මේ අකුර හඳුන්වනවා ආ කියලා හොඳයි එහෙනම් ආ අකුරත් පුතා දැන් රූල් පහක් ලියන්න රූල් පහක් ලියන්න කියලා කියන්නේ ඔයා ලියන්න CR පොතක නම් එක රූලක් ඇලේට දැන් හරස් අතට ආ ආ ආ එහෙම ලියන ගමන් ඒ විදිහට රූල් පහක් පල්ලෙහාට ලියන්න. මේ එක රූල දෙක තුන හතර පහ මේ විදිහට රූල් පහක් ලියන්න පළවෙනි ස්වරය වන ආස්වරය පළවෙනි ස්වරය වන ආස්වරය ලියලා පුතා ඔයාලා ඉන්න ගෲප් එකට දාන්න ගෲප් එකට දාන්න නැත්නම් ඔයගලන්ව සම්බන්ධ කරපු අංකෙට දාන්නත් පුළුවන් ඔයගොල්ලෝ සම්බන්ධ කරපු අංකෙට දාන්න ආයන්න රූල් පහක් ලිව්වා
ෆොටෝ එකක් ගහලා අනිවාර්යෙන්ම දාන්න. හරි. ඒ විදිහට කරන්න බලන්න පුතා. අංක 1 පළවෙනි මූලික ස්වරය වෙන්නේ ආයන්න ඉහළ සිට පහළට වමේ සිට දකුණට. 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 මේක අපි හඳුන්වනවා ආ කියලා. හොඳයි. අපි විනාඩියක් විතර ගමු. අ, අරගෙන ඔගොල්ලෝ දාන්න. ඔගොල්ලෝ මේ ටික ලියලා ඉවර වෙලා රූල් 5ක් ලියලා ඉවර වෙලා ෆොටෝ එක එවන්න. හරි අපි විනාඩියක් විතර ගමු. ඔව්. මූලික ස්වර 10 ලියන ගමන් තමයි අපි ඉන්නේ. ඒකේ පළවෙනි මූලික ස්වරය වන ආයන්න තමයි මේ අපි අ, ලියන ගමන් ඉන්නේ පුතා. මූලික ස්වර කියලා ලිව්වා. මූලික ස්වර 10ක් තියෙනවා. පළවෙනි මූලික ස්වරය ආයන්න. ආයන්න පුතා අනිවාර්යෙන්ම රූල් 5ක් ලියන්න. ආයන්න පියවර කීයද? පියවර 2යි. ඉහළ සිට ගන්නවා පහළට ඉරක්. සිරස් ඉරක්. ඊට පස්සේ වමේ සිට දකුණට යනවා මේ මැදින් පටන්ගෙන තිරස් ඉරක්. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ලියන්න බලන්න පුතා. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. එහෙනම් ඕක තමයි පළවෙනි මූලික ස්වරය. මූලික ස්වර 10 පළවෙනි මූලික ස්වරය අපි ඔක හඳුන්වනවා ආ කියලා. ආ කියලා හඳුන්වනවා. හරි. එහෙනම් අංක 1 ලිව්වා. එතකොට රූල් 5ක් ලියලා අනිවාර්යයෙන්ම එවන්න. හරි. ඊළඟට තියෙනවා රයිට්. හොඳයි. දිවනේ. හරි. හරි. පළවෙනි මූලික ස්වරය ආයන්න. රයිට්. හරි. රයිට්. හරි. සසංක දැම්ම නේද? හරි. හොඳයි පුතා. මෙන්න මේක තමයි ආ ස්වරය. හරි. ඒ විදිහට අපි එහෙනම් යම් බලන්න දෙවනි මූලික ස්වරයට. දෙවැනි මූලික ස්වරය තමයි පුතා මෙන්න මේ කියන යා යන්න. යා යන්න ලියන්න පැතුම් ඉහළ සිට පහළට ඉරයි වමේ සිට දකුණට තිරස්සිරි දෙකයි. පියවර කීයද? පියවර 3ක් තියෙනවා. මොකද්ද පියවර 3? ඉස්සෙල්ලම් පළවෙනි පියවර තමයි දිරෝ ඉහළ සිට පහළට එනවා ඉර. ආයේ වමේ සිට දකුණට ඉරි කෑලි දෙකයි. මේක අපි හඳුන්වනවා යා කියලා. මේක අපි හඳුන්වනවා යා කියලා. හොඳයි. එහෙනම් යා කියන අකුරත් ඇඳගන්න. ඉහළ සිට පහළට ඉරයි වමේ සිට දකුණට ඉරි කෑලි දෙකයි. මේ අකුර අපි හඳුන්වනවා යා කියලා. ඉහළ සිට පහළට එක වමේ සිට දකුණට තිරස්සිරි කෑලි දෙකක් යනවා. මේක අපි හඳුන්වනවා යා කියලා. හරි. එහෙනම් යා කියන අකුරත් අපි රූල් 5ක් ලියන්න පටන් ගමු. හරි. මේක අපි හඳුන්වනවා යා කියලා. එහෙනම් මේ වෙනකොට අකුරු දෙකක් ඉගෙන ගත්තා. ආ යා. ආ යා. ඉහළ සිට පහළට වමේ සිට දකුණට.
හරි. යා අකුරත් අපි ලියමු රූල් පහක්. හරි. අපි පුතා එහෙනම් මේ වෙනකොට අකුරු දෙකක් ලිව්වා සසංක. රයිට්. හොඳයි පුතා. මේක යා කියලා හඳුන්වනවා නේද? හරි. හොඳයි. ඉහළ සිට පහළට ගන්න ඉරක් මේ ඉරි කෑලි දෙක පුළුවන් තරම් අපි කෙලින් මෙන්න මේ විදිහට ලියමු. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට හොඳයි සසංක පුතා. හරි. ඉහළ සිට පහළට පසින්දු ලිව්වනේ. හරි. ආයන්න දාලා තියෙනවා. රයිට්. හොඳයි. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. හරි. එහෙනම් අනිත් පුතාලත් අනිවාර්යයෙන්ම මේක ලියලා එවන්න. තුන්වෙනි අකුර. තුන්වෙනි අකුර තමයි පුතා මෙන්න මේ ඔයන්න. මේක ලියන්නේ ඉහළ සිට පහළට ඉරයි වමේ සිට දකුණට මේ එහා පැත්තට එන්න. වමේ සිට දකුණට ඉරි කෑල්ලයි. මේක අපි හඳුන්වනවා ඕ. මේක අපි හඳුන්වනවා ඕ කියලා හඳුන්වනවා. මේක අපි ඔයන්න කියලා හඳුන්වනවා. මේක අපි ඕ කියලා හඳුන්වනවා. කොහොමද අකුර ලියන්නේ? ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. පියවර කීයද? පියවර දෙකයි. ඉස්සෙල්ලාම ඉහළ සිට පහළට එන පියවර අංක 1 ආයේ වමේ සිට දකුණට යන පියවර අංක 2 තියෙනවා. ඕක අපි හඳුන්වනවා ඕ. ඕක අපි හඳුන්වනවා ඕ කියලා. ඕක අපි හඳුන්වනවා ඔයන්න ඕ කියලා හඳුන්වනවා. හරි. එහෙනම් ඕ ස්වරයත් අපි රූල් පහක් ලියමු. ලියනකොට අපි ඉහළ සිට පහළට වමේ සිට දකුණට. ඉහළ සිට පහළට මැද හරියෙන් පුතා වමේ ඉඳලා දකුණට ගන්න. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. මේක අපි හඳුන්වනවා ඕ. මේක අපි හඳුන්වනවා ඕ කියලා හඳුන්වනවා. හොඳයි. එහෙනම් ඕ අකුරත් අපි විනාඩියක් විතර අරගෙන ලියමු. හරි. මේක අපි හඳුන්වනවා ඕ කියලා. මේක ඕ. හරි. මේ වෙනකොට අපි අකුරු තුනක් ලිව්වා. ඒ අකුරු තුන උච්චාරණය කරමු. දිනු ආ යා ඕ. ඔව්. දිනු ආ යා ඕ. පසින්දු A, Ya, O. රයිට්. හරි. පැතුම් පුතා උච්චාරණය කරමු අපි අකුරු තුන ආ A, හ්ම් Ya, O. හ්ම් ඉෂරෙස්ස. සසංක පුතා උච්චාරණය කරමු ආ A, Ya, O. නේ. ඊට පස්සේ අපි යනවා හතරවෙනි අකුරට. හතරවෙනි අකුර තමයි වීඩියෝ එක පස්සේ බලනකොට පුතාලා දිල්ෂා ප්‍රභාත් ඉහළ සිට පහළට වමේ සිට දකුණට ඉරිකෑරි දෙකයි. මේක අපි හඳුන්වනවා යෝ කියලා. මේක අපි හඳුන්වනවා යෝ කියලා. එතකොට මේ වරහන් ඇතුලේ ඉංග්‍රීසි අකුරු දාලා තියෙන්නේ පුතා මොනවාද පහසු සඳහා තමයි දාලා තියෙන්නේ. දෙකෙන් එකක් ලියාගන්න. එහෙම ගැටලුවක් නැහැ. මේ
යෝ YO යෝ විදිහට තමයි උච්චාරණය වෙන්නේ. පියවර 3ක් තියෙනවා. ඉහළ සිට පහළට එනවා. ඈ, තිරස් සිරස් ඉරක්. වමේ සිට දකුණට යනවා. තිරස් සිරි කෑලි දෙකක්. මේක අපි හඳුන්වනවා යෝ. මේක අපි හඳුන්වනවා යෝ කියලා හඳුන්වනවා. මේක යොයන්න. ලියාගම් බලන්න. ඉහළ සිට පහළට එකයි. වමේ සිට දකුණට තිරස් ඉරිකෑලි දෙකයි. පියවර දෙක සහ තුන තියෙනවා. එතකොට මෙතනින් ඉස්සරහට යන ටිකේ රයිට් හොඳයි දිලිමුත් ලිව්වනේ. හරි දිලු. පන්තිය අවසන් වුණාම මේ 10ටම රූල් පහ පහ ලියපු ටික හැමෝම වගේ එවමු. අනිවාර්යෙන් එවන්න. මේ ටික තියෙන්නේ යොයන්න. හරි. එහෙනම් යොයන්නත් අපි ලියන්න පටන් ගමු. රූල් පහක් ඉඩ තියන්න. ඉහළ සිට පහළට වමේ සිට දකුණට ඉරිකෑලි දෙකයි. මේක අපි හඳුන්වනවා යෝ කියලා. හරි. එහෙනම් යා ඕ යෝ. ඊළඟට පස්වෙනි අකුර. පස්වෙනි අකුර. මේක අපි හඳුන්වන්නේ ඕ කියලා. අරකට වඩා මේක ඇදෙනවා. මේක ඕ කියලා උච්චාරණය වෙනවා. ලියන්නේ කොහොමද? ඉස්සල්ලාම් වමේ සිට දකුණට යනවා. තිරස් තිරක් උඩ ඉඳලා පල්ලෙහාට එනවා කෙටි ඉරක්. වමේ සිට දකුණට ඉහළ සිට පහළට පියවර දෙකයි. ඉස්සල්ලාම යන්නේ මේ තිරස් තිර. පියවර 1 ඉහළ සිට පහළට එනවා. පියවර දෙකයි. මේක අපි හඳුන්වනවා ඕ කියලා හඳුන්වනවා. මේක අපි හඳුන්වනවා ඕ කියලා හඳුන්වනවා. එතකොට අර උඩ එක ඒක නිකම්ම ඕ. මේක ඕ ඕ ඕ. හරි. එහෙනම් අපි මේ ඕ කියන එකත් රූල් පහක් ඉඩ තියන්න. එහෙනම් දැනට එක රූලක් අපි ලියමු. ලියනකොට ඉස්සරලාම ගහන්න ඕනේ ඉර පුතා. වමේ සිට දකුණට යන මොන ඉරද? තිරස් ඉර. ඊට පස්සේ ඉහළ සිට පහළට එනවා සිරස් කෙටි ඉරක්. ඉහළ සිට පහළට එනවා සිරස් කෙටි ඉරක්. මේක අපි හඳුන්වනවා ඕ කියලා. ඔක අපි හඳුන්වනවා ඕ කියලා. ඔක අපි හඳුන්වනවා ඕ කියලා. හරි. එහෙනම් අපි අකුරු 4ක් ලිව්වා. යා ඕ යෝ ඕ ඕ. එහෙනම් මේ ඕ කියන එකත් අපි රූල් පහක් ලියමු. ලියන්න ඉඩ තියන්න. දැනට එක රූලක් අපි ලියමු. තව රූල් 4ක් පන්ති ඉවර වෙලා ලියලා එවන්න. එහෙනම් පස්වෙනි අකුර ඕ යන්න. පස්වෙනි අකුර ඕ යන්න. මේ අකුරු ටික එතකොට හෙට එනකොට අනිවාර්යෙන්ම මොනවද? තනියම මතකෙන් ලියන්න පුළුවන් මට්ටමට අකුරු ටික හදාගන්න ඕනේ. හරි. ඊළඟට තියෙනවා 6වෙනි අකුර. 6වෙනි අකුරට අපි එනවා. මේක අපි හඳුන්වනවා යෝ කියලා. මේක අපි හඳුන්වනවා යෝ කියලා. එතකොට අර උඩ එකත් එක්ක වෙනස් වෙන්නේ මේක අරට සාපේක්ෂව ඇදෙනවා. මේක අපි ලියන්නේ වමේ සිට දකුණට ඉරයි ඉහළ සිට පහළට සිරස් ඉරි කෑලි දෙකයි. මේක අපි හඳුන්වනවා යෝ කියලා. මේක අපි හඳුන්වනවා යෝ කියලා. හොඳයි. එහෙනම් යෝ කියන අකුරත් ඇඳගමු. යෝ කියන අකුරත් ඇඳගමු. වමේ සිට දකුණට තිරස් ඉරයි ඉහළ සිට පහළට සිරස් ඉරි දෙකයි. පියවර 3යි. මේක අපි හඳුන්වනවා යෝ කියලා. අරක නිකම්ම යෝ. මේක යෝ 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 කියලා උච්චාරණය වෙනවා. මේක යෝ කියලා උච්චාරණය වෙනවා. අඳගන්න බලන්න අකුර. හරි. ඉස්සල්ලාම වමේ සිට දකුණට යනවා ඉරක්. ඊට පස්සේ ඉහළ සිට පහළට සිරස් සිරි කෑලි කීයද? සිරස් සිරි කෑලි දෙකක් එනවා. මේක අපි හඳුන්වනවා යෝ කියලා. වමේ සිට දකුණට ඉහළ සිට පහළට සිරස් සිරි කෑලි දෙකයි. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. මේක අපි හඳුන්වනවා යෝ කියලා හඳුන්වනවා. මේක අපි හඳුන්වනවා යෝ කියලා හඳුන්වනවා. හරි. එහෙනම් පුතා අපි යෝ කියන අකුරත් ලිව්වා මූලික ස්වර වලින්
6 වෙනි මූලික ස්වරය. ඊළඟට තියෙනවා 7 වෙනි මූලික ස්වරය. මේක උ. ලියන්නේ වමේ සිට දකුණට ඉරයි. මැදින් මේ හරියෙන් පටන්ගෙන කෙටි ඉරි කෑල්ලක් පල්ලෙහාට එනවා. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. ඒ කියන්නේ මේ අර පල්ලෙහාට එන කොටස ගොඩාක් පල්ලෙහාට ගන්නෙත් නැහැ. උඩට සාපේක්ෂව කෙටි ඉරක් තමයි පල්ලෙහාට එන්නේ. මේක අපි කියනවා ඌ. මේක කියනවා ඌ කියලා. මේකට කියන්නේ ඌ කියලා. හරි. පියවර 2යි. 1 සහ ඉහළ සිට පහළට 2. පියවර 2ක් තියෙනවා කියලා ලකුණු කරගන්න. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. මේක අපි හඳුන්වනවා ඌ. මේක අපි හඳුන්වනවා ඌ කියලා හඳුන්වනවා ඌ. හරි. එහෙනම් උයන්නත් අපි රූල් 5ක් ලියන්න ඉඩ තියමු. එක රූලක් දැනට ලියන්න. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. මේක අපි හඳුන්වනවා ඌ කියලා. මේක උයන්න. හරි. එහෙනම් මූලික ස්වර 10න් මූලික ස්වර 7ක් අපි ඔන්න ලිව්වා. 8වෙනි එක. 8වෙනි මූලික ස්වරය ඉස්සරලාම මේක යන්න. වමේ සිට දකුණට එනවා ඉර. ඉහළ සිට පහළට සිරස් ඉරි කෑලි 2යි. මේක අපි හඳුන්වනවා පුතා යූ කියලා. ආයෙත් වමේ සිට දකුණට, ඉහළ සිට පහළට සිරස් සිරි කෑලි 2යි. ඉහළ සිට පහළට සිරස් සිරි කෑලි 2යි. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. ලියන්න බලන්න. රූල් 5ක් ඉඩ තියන්න. ඒකේ එක රූලක් දැනට හරහට ලියන්න. යන්න. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට. පියවර කීයද? පියවර 3යි. 1 2 සහ ආයෙත් තියෙනවා 3. පියවර 3ක් තමා තිබ්බේ යන්නට. පියවර 3ක් තිබ්බා යන්නට. එහෙනම් අපි ලියමු යන්න. එහෙනම් අපි ලියමු යන්න. ওই විදිහට රූලක් ලියන්න. රූල් 4ක් ගෙදර වැඩ විදිහට කරගෙන කරලා එවන්න අද පන්තියෙන් පස්සේ. එහෙනම් මේ 4වෙනි අකුර 8වෙනි අකුර යන්න. 8වෙනි අකුර යු. යු. ඊළඟට මූලික ස්වර 10 පුතා. 9වෙනි මූලික ස්වරය අංක 9 දාන්න. අංක 9 දාලා වමේ සිට දකුණට තිරස් ඉරක් ලියන්න. මේක පුතා අයන්න ලියලා පොඩි යටින් ඉරකුත් ගහන්න. නෙවෙයි පුතා ඕක කියලා උච්චාරණය වෙන්නේ. කියලා උච්චාරණය වෙන්නේ. ඒක නම් එක රූලක් තියෙන එක ප්‍රමාණවත්. ලියන්න ඕක කියලා උච්චාරණය වෙනවා. මේක උච්චාරණය වෙන්නේ ලියන්න මේක හරි. අපි ඒක රූලක් ලියමු. හරහට අ අ අ අ අන්න ඒ විදිහට ඔන්න අකුරත් අපි ලිව්වා. හරි. ඊළඟට තියෙනවා 10වෙනි එක. අංක 10 දාන්න. අංක 10 අංක 10 අරකේ පියවර 1යි වල. මේකෙත් පියවර 1යි ඉහළ සිට පහළට එන ඉර විතරයි. මේක අපි හඳුන්වන්නේ කියලා. මේක අපි හඳුන්වනවා කියලා. හොඳයි. එහෙනම් යන්නත් ලියන්න පුතා. ඉහළ සිට පහළට එන යන්න. ඉහළ සිට පහළට එන අකුර. ඉහළ සිට පහළට එන අකුර. ඒකත් එක රූලක් ලියන එක ප්‍රමාණවත්. ඒ කියන්නේ තිරස් අතට ඒ කියන්නේ හරහට ලියන්න රූලෙට ඉහළ සිට පහළට. 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 මේක අපි හඳුන්වනවා මේක අපි හඳුන්වනවා කියලා. මේ තියෙන්නේ
යන්න මේ තියෙන්නේ යන්න. right. එහෙනම් පුතා ඔන්න යන්න අපි තියලා ඉවරයි. හරි. එහෙනම් පුතා මූලික ස්වර 10 අපි වෙන වෙනම උච්චාරණය කරමු. දිලුම් පටන් ගමු පුතා. ආ යා දිලුම් ආ යා ඕ යෝ ඕ යෝ ඌ යෝ ඊනේ. හරි. දිලුම් මං කියන එක ඇහෙනව නේද පුතා? chat එකට සිග්නල් ගැටලුවක්ද? හරි. පස්සෙන් දු පුතා කියමු බලන්න. ආ आ या ओ ඕ यो ओ ඕ यो उ यू अ ई ඊ නේ. ඊට පස්සේ පැතුම් පුතා කියමු බලන්න. ආ आ හ්ම්, या ओ හ්ම්. यो ओ यो उ यू अ ई නේ චරෙස්ස. හොඳයි පුතා. ඊට පස්සේ සසංක පුතා කියමු බලන්න. ආ आ या ओ හ්ම්, यो හ්ම්, ओ यो उ හ්ම්. यू अ අ ඊ නේද? රයිට්. හොඳයි. සසංක ඊට පස්සේ දිල්ෂා පුතා අපි බලාගෙන උච්චාරණය කරමු මේ ටික. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යු අ ඊ නේද? හරි. පුතා ගැටලු තිබ්බොත් අහන්න. පුතා සිග්නල් ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන්ම මේ රෙකෝඩින් බලනකොට ගැටලු තිබ්බොත් අහන්න. එහෙනම් අපි හෝඩියේ මූලික ස්වර 10 ඔන්න ලියලා අවසන් කරා පළවෙනි කොටස විදිහට. ඊළඟට ලියාගන්න මූලික ව්‍යංජන. ඊළඟ මාතෘකාව ලියාගන්න මූලික ව්‍යංජන. මූලික ව්‍යංජන. මූලික ව්‍යංජන. මූලික ව්‍යංජන කියලා ලියලා 14ක් කියලා දාන්න. 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 ඔව් මූලික ඔව් ඔව් හරි 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 සසංක හරි ඕකේ. මූලික ව්‍යංජන කියලා 14ක් කියලා 14ක් තියෙනවා. එතනත් පුතා තරුවක් දාලා ලියමු පුතා. තරුවක් දාලා ලියමු. මෙම මූලික ව්‍යංජන 14ද මෙම මූලික ව්‍යංජන 14ද වචනවල තනිවම තනිවම ලිවිය නොහැක. ලිවිය නොහැක. වචනවල තනිවම ලිවිය නොහැක. නමුත් 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 තනිවම තනිවම උච්චාරණය කළ හැක. තනිවම උච්චාරණය කළ හැක. වචනවල තනිවම ලිවිය නොහැක. නමුත් වචනවල තනිවම උච්චාරණය කළ හැක. තනිවම උච්චාරණය කළ හැක. තනිවම උච්චාරණය කළ හැක. තනිවම උච්චාරණය කළ හැක. හරි. මෙම මූලික ව්‍යංජන 14 වචනවල තනිවම ලියන්න බෑ. තනිවම උච්චාරණය කරන්න පුළුවන්. කියන්නේ අර මූලික ස්වර 10 වගේම තමයි. බලමු වචනවල කොහොමද දෙන්නේ කියලා. එහෙනම් ඒ යටතේ මූලික ව්‍යංජන 14 පළවෙනි ව්‍යංජනය මේක ලියන්නේ පුතා වමේ ඉඳලා දකුණට ඉරයි ඉහළ සිට පහළට ඉරයි. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. මේ ඉහළ සිට පහළට එන ඉර ගොඩක් පල්ලෙහාට එන්නේ නැහැ. අර තිරස්සිර තමයි දික් වෙන්නේ. පියවර දෙකයි. මොකද්ද දෙක? වමේ සිට දකුණට යන තිරස්සිර පියවර 1. මෙන්න මේක 1. ඊට පස්සේ ඉහළ සිට පහළට යන මොන ඉරද? සිරස්සිර. ඒක පියවර 2. මේකට පුතා උච්චාරණ දෙකයි. උච්චාරණ දෙක තමයි ක්, 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 ක්.
ඕක ක ග කියලා ඉගෙන ගන්න එපා. ඇයි කියලා හල් කිරීමේදී තවදුරටත් පැහැදිලි වේවි. ක් කියලා ඕක ඉගෙන ගමු. එහෙනම් ලියා ගන්න අංක 1 පළවෙනි මූලික ව්‍යංජනය ක් 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 ක්. ඒකනම් රූල් පහක් අපි ලියමු. රූල් පහක් අපි ලියමු. රූල් පහක් ලියන්න කියලා කියන්න පුතා. ඔයා ලියන CR පොතේ හරහට රූලක් ලියලා ඒ විදිහට රූල් 4ක් ගෙදර වැඩ දෙන්නම්. දැනට හරහට එක රූලක් ලියාගෙන යන්න. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. පියවර දෙකයි. පියවර දෙකයි. වමේ සිට දකුණට ඉහළ සිට පහළට. 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 ඕක අපි හඳුන්වනවා ක් 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 ක්. ඒ කියන්නේ පළවෙනි අකුර විතරක් ලියලා උච්චාරණය ලියා ගන්න. ඊට පස්සේ රූල් පහක් ඉඩ තියන්න එක රූලක් ඉඩ තියපු රූලක් ලියන්න හරහට. ක් ක්. පුතා මේ තිරස් ඉර ගිහිල්ලා නවත්තලා පල්ලෙහාට එන්න. එහෙම නැත්තම් වෙන්නේ කාලයක් යනකොට මෙහෙම එක දිගට ගත්තොත් මෙන්න මෙහෙම මෙහෙම වෙන්න ගන්නවා අකුර. එහෙම වෙන්න දෙන්න එපා. හරියට අකුර ලියමු. ඕක ක් කියලා හඳුන්වනවා. එහෙනම් මූලික ව්‍යංජන 14 පළවෙනි ව්‍යංජනයට උච්චාරණ දෙකක් තියෙනවා. ක් 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 ක්. හරි. එහෙනම් පළවෙනි මූලික ව්‍යංජනය ඔන්න ලිව්වා. අපි රූලක් දැනට ලිව්වා. තව රූල් 4ක් තියෙනවා. එක පන්තියෙන් පස්සේ ලියලා එවන්න ගෙදර වැඩ ටික තමයි ඒක. හරි. එහෙනම් මූලික ව්‍යංජන 14 අංක 1 ඔන්න අපි ලිව්වා. ඊළඟට තියෙනවා අංක 2. අංක 2 තමයි මේ න්. මේක ලියන්නේ ඉහළ සිට පහළට සිරස් ඉරයි වමේ සිට දකුණට තිරස් ඉරයි. ඒකෙත් පුතා මොනවද? මෙහෙම ඇවිල්ලා කෙලින්ම ගන්න එපා. කාලයක් යනකොට ඕක මෙහෙම රවුම් වෙන්න ගන්නවා. ඒ නිසා මතක ඇතුව ඒකෙත් පියවර දෙකයිනේ පුතා. ඉහළ සිට පහළට 1යි වමේ සිට දකුණට 2යි. අර ඉහළ සිට පහළට එන ඉර මෙහෙම ඇවිල්ලා නවත්තන්න. ඊට පස්සේ ආයේ වමේ සිට කොහෙටද? දකුණට යන්න. එහෙනම් අපි ඒකත් රූලක් ලියමු. තව රූල් 4ක් ගෙදර වැඩ විදිහට ලියන්න තියෙනවා. මේක අපි උච්චාරණය කරනවා න් කියලා. මේක අපි උච්චාරණය කරනවා න් කියලා. ඉහළ සිට පහළට වමේ සිට දකුණට. 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 අන්න ඒ විදිහට අපි ලියමු. ඒ විදිහට ලියමු. මේක අපි හඳුන්වනවා න් කියලා. ලියාගන්න මේ අකුර න්. ලියාගන්න මේක න්. එහෙනම් මූලික ව්‍යංජන 14 දෙවෙනි ව්‍යංජනය තමයි හල් නයන්න. ලියන්න පුතාලා. ඔක අපි හඳුන්වනවා න් කියලා. හරි. එහෙනම් අපි 14න් දෙකක් මේ වෙනකොට ඔන්න ලියලා අවසන් ක් න්. රූල් 4ක් ඉඩ තියන්න පන්තියෙන් පස්සේ ලියන්න. හරි. ඊළඟ අකුරට උච්චාරණ දෙකයි. ඒ දෙක තමයි ත්. අකුර ලියන්නේ මෙහෙම වමේ සිට දකුණට ඉරයි ඉහළ සිට පහළට ඉරයි ආයෙත් වමේ සිට දකුණට ඉරයි. පියවර ටික මම ලකුණු කරන්නම්. ඉස්සරලාම වමේ සිට දකුණට ගියා. 1. ඉහළ සිට පහළට ආවා. 2. ආයෙත් වමේ සිට දකුණට ගියා. 3. ඕක අපි හඳුන්වනවා ත් කියලා. ත් කියලා හඳුන්වනවා. ඕක මොකද්ද? මෙහෙම ගන්න එපා. මෙහෙම ගත්තොත් ඉංග්‍රීසි C අකුර වෙන්නේ. රවුම් කරන්න එපා. ඒ කියන්නේ රවුම් වෙන්නෙම
අර එකපාර ගන්න ගියොත් ඉස්සෙල්ලාම කරන්නේ වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. මේකට උච්චාරණ දෙකයි ලියාගන්න. ըත් ըද් ըත් ըත් ලියාගන්න. ඔකට උච්චාරණ දෙකයි. ըත් ըත් කියලා උච්චාරණ දෙකක් තියෙනවා. අඳගන්න බලන්න අකුර. එහෙනම් අපි අකුර රූලක් ලියමු හරහට. රූලක් ලියමු හරහට. රූල් 4ක් ගෙදර වැඩ විදිහට ලියලා එවන්න. ලියන්නේ වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. එහෙම රූලක් හරහට ලියන්න. තව රූල් 4ක් පල්ලෙහායින් තියෙනවා. තව රූල් 4ක් පල්ලෙහායින් තියෙනවා. ඔක උච්චාරණය කරන්නේ ըත් ըත් කියලා ලියාගන්න. ඔක උච්චාරණය කරනවා ըත් ըත් කියලා ලියාගන්න. ඔක හඳුන්වන්නේ ըත් ըත් කියලා. ඔක අපි හඳුන්වන්නේ ըත් ըත් කියලා. ඔක අපි හඳුන්වනවා ըත් ըත් කියලා හඳුන්වනවා. ըත් 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 ըත්. හරි. එහෙනම් ඒකත් අපි ලිව්වා. මූලික ව්‍යංජන 14න් මේ වෙනකොට ව්‍යංජන 3ක් අපි ඔන්න ලියලා තියෙනවා. හරි. ըක් ըක්, ըන් සහ ըත් ըත්. ඊළඟට අංක 4 මේක හඳුන්වන්නේ ල් කියලා. අකුර අඳින්න පුතා මෙහෙම ඉස්සල්ලාම් වමේ සිට දකුණට යනවා ඉරක්, ඉහළ සිට පහළට එනවා ඉරක්, ආයෙ වමේ සිට දකුණට මෙහාට යනවා, ආයෙ ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. ඒ පාර පොඩ්ඩක් ආයෙ පාරක් බලාගමු. ඒ අකුර පියවර ටිකක් වැඩි. වමේ සිට දකුණට 1, ඉහළ සිට පහළට 2, ආයෙත් වමේ සිට දකුණට 3, ආයෙත් ඉහළ සිට පහළට 4, ආයෙත් වමේ සිට දකුණට 5. ඒකේ පියවර 5ක් තියෙනවා මේ අකුරට. පියවර 5ක් තියෙනවා අකුරට. උච්චාරණය වෙන්නේ ල් ර් ල් ර් කියලා උච්චාරණය වෙනවා. ලියාගන්න ල් ර්. කොහොමද අකුර අඳින්නේ? වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. ල් ර් ල් ර්. පියවර 5ක් තමා තිබ්බේ. පියවර 5ක් තමා තිබ්බේ. පියවර ටිකත් එක්ක ආයෙන්දොත් වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට, ඉහළ සිට පහළට, ආයෙත් වමේ සිට දකුණට. මේක අපි හඳුන්වනවා ල් ර් කියලා. උච්චාරණ දෙකක් තිබ්බා. ල් ර් ල් ර් ල් ර් ල් ර්. හරි. එහෙනම් මූලික ව්‍යංජන 14දී අපි ඔන්න ල් ර් දක්වා අද කතා කරා. හරි. මූලික ව්‍යංජන අපි මේ වෙනකොට 4ක් කරා. ඒ 4 උච්චාරණය කරමු. පසින්දු ըක් ըක්, න් uk uk un ut ud ul ල් ur ර්. නේ. පැතුම් පුතා උච්චාරණය කරමු. ըක් ըක්, න් න් ըත් ըත්, නේ. ල් ර ල් ර්. නේ. හරි. සසංක පුතා උච්චාරණය කරමු. ըක් ըක්, න් ල් ර ල් ර්. හරි. එතකොට දැන් අපි එතකොට හෙට ඊළඟට මේකේ ව්‍යංජන 14 දක්වාම සම්පූර්ණ කරලා කතා කරනවා. දිලු ඉන්නවද දිලු? දිලු
හරි. හරි. පුතා මේ කතා කරන එක ඇහෙන්නේ සිග්නල් මොකක් හරි අවුලක් ඇත්තේ නේදිලු. හරි. මේ හෙට ව්‍යංජන 14ම ඉවර කරනවා. එතකොට අද ගෙදර වැඩ දුන්න ටික කරගෙන එන්න. ඒ කරලා හෙට අපි පූර්ණ අකුරු කියන කොටස ආරම්භ කරනවා. ඒ කියන්නේ ඔය වචනවල ලියන්න පුළුවන් විදිහට අපි හදනවා. ඒ කියන්නේ හෙට අපි කොරියන් වචන ඉගෙන ගැනීමත් ආරම්භ කරනවා. එතකොට හෙට අපි වචන ටික පටන්ගෙන අනිද්දා පූර්ණ අකුරු වැඩ ටික තවදුරටත් අපි කරනවා. ඒත් එක්කම මේ සතිය වෙනකොට හෝඩියේ භාගයක් වගේ අපි අවසන් වෙනවා. එතකොට ලබන සතියේ බ්‍රහස්පතින්ද වෙනකොට හෝඩියේ මුල් ටික සම්පූර්ණ, ඒ කියන්නේ හංගල් හෝඩියම අකුරු 40ම අපි අංග සම්පූර්ණව ලියලා වචන තේරුම් අරගෙන ඔක්කොම අවසන් කරනවා. එහෙනම් ඔයාගේ අතින් මේ දවස් ටිකේ වෙන්න ඕනේ. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් හෙට සම්බන්ධ වෙනකොට එන්න ඕනේ. අර මූලික ස්වර 10 තිබ්බනේ. ආයා ඕයෝ ටික ඒක කටුවැඩ කොලයක් හරි අරගෙන අනිවාර්යෙන් ලියන්න. ආයන්න මට ලියන්න පුළුවන්ද තනියම? යායන්න ලියන්න පුළුවන්ද? ඔයන්න ලියන්න පුළුවන්ද? උයන්න ලියන්න පුළුවන්ද? අද අපි ඉගෙනගත්ත අකුරු මූලික ස්වර 10යි ව්‍යංජනවල 14යි 14 4යි මේ කියපු 14 තනියම ලියන්න බලන්න. ඔක්කොම 14ම එකපාර බැරි වේවි. එකක් දෙකක් හරි තුනක් හරි හතරක් හරි තනියම ලියන්න බලන්න. ඒ නිසා මේ ටිකේ වෙන්න ඕනේ අකුර හොඳට මතක තියාගන්න එක. අකුර හොඳට මතක තියාගන්න එක. නැතුව අකුරු ටික වේගෙන් යන එක නෙවෙයි වැඩේ වෙන්නේ. ඔයාට අකුරු ටික අපි හෙමින් යන්න හේතුවම මේ ටිකේ අකුරු ටික හොඳට මතක තියෙන්න ඕනේ. අකුරු ටික මතක නම් එතනින් එහාට ඕනෑම වචනයක් කියවන්න පුළුවන්. එතකොට අපි යම් වේගයකින් යනවා. නැතුව මේක අපි වේගයෙන් ගිහිල්ලා එතන නේද? හෙමින් ගිහිල්ලා වැඩක් නැහැ. ඕනෑම වචනයක් වාට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොටයි වචන පාඩම් කරන්නත් ලේසි වෙන්නේ. එහෙනම් ඔන්න ඔය ටික තමයි අද පන්තියෙන් අපිට තියෙන්නේ. එතකොට අපි ඊයේ කතා කරගත්තා වගේම ලබන බ්‍රහස්පතින්දා වෙනකොට හෝඩිය අපි අවසන් කරනවා. හල් කිරීම සහ ක්‍රියාමූල ඒ වැඩ කටයුතු ටික ඊට පස්සේ පටන් ගන්නවා. අගෝස්තු මාසේ අන්තිම සතිය අපි අච්චුපොත ආරම්භ කරනවා. අගෝස්තු මාසේ අන්තිම සතිය අච්චුපොත ආරම්භ කරනවා. ඉතින් ඔයගොල්ලොත් එක්ක අපි ඊයේ කතා කරා වගේම දෙසැම්බර් අග වෙනකොට සිලබස් එකේ පොත් එකමත් අපි අවසන් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ගැටලු මොනවද තියෙන්නේ පුතා? මයික් එක ඔන් කරලා අහන්න. ගැටලු තියෙනවා නම් chat එකට හරි දාන්න. මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් ඕනම ගැටලුවක් තියෙනවා නම් අහන්න. එටත් එහෙනම් අපි හම්බෙමු රෑ 10ට. මම දාන්නම් ලින්ක් එක පන්තියත් එක්ක බලන්න. රෙකෝඩින් එකත් මේකේ දාන්නම් ඔයගොල්ලන්ගේ YouTube රෙකෝඩින් එකක් විදිහට බලන්න. තව විනාඩි 10ක් විතර යාවි රෙකෝඩින් එක වැඩ ටික ඉවර වෙන්න. ඒකලා ඔයගොල්ලෝ ඉන්න group එකට දාන්නම්. රෙකෝඩින් බලන පළවෙනි group එකේ පුතාලා සහ අපේ අනිත් තුන්වෙනි group එකේ පුතාලා රෙකෝඩින් group එකේ පුතාලා අනිවාර්යෙන් බලලා රෙකෝඩින් ගොඩ ගැහෙන්න දෙන්න එපා. එදිනදා වැඩ ටික එදිනදා කරලා එවන්න. හරි. එහෙනම් අපි හෙට පන්තියත් එක්ක හම්බෙමු. thank you හැමෝටම සම්බන්ධ වුණාට. good night පුතා. God bless you හැමෝටම. good night. right. Good night. හරි පසින්දු. good night. okay. හරි පැතුම්. God bless. හරි සසංක. good night. හරි.